අයිබෝවන් අපේ දොස්තර YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මම අද කතා කරන්නේ තයිරොක්සින් වැඩි වෙලාද කියලා ගෙදරදීම අඳුරගන්නේ කොහොමද කියන එක. තයිරොයිඩ් ග්‍රන්ථිය කියලා අපේ බෙල්ලේ ඇතුලේ ග්‍රන්ථියක් තියෙනවා. ඒකෙන් තයිරොක්සින් කියලා හෝමෝනයක් නිෂ්පාදනය වෙනවා. මේක සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් නිෂ්පාදනය වුණාම තමයි අපි තයිරොක්සින් වැඩි කියලා සාමාන්‍ය ව්‍යවහාරයේ කියන්නේ. මේ තයිරොක්සින් කියන හෝමෝනය අපේ ශරීර උෂ්ණත්වය, ශරීරයේ ශක්තිය වැය කරන වේගය, ශරීර වර්ධනය, ළමුන්ගේ මොළයේ වර්ධනය වගේ දේවල් පාලනය කරනවා. ඒ විතරක් නෙමෙයි අපේ ශරීරයේ හැම අවයවයක්ම වගේ හැම පද්ධතියක්ම වගේ පාලනය වෙනවා. එතකොට තයිරොක්සින් වැඩි වෙලා කියලා අපි අඳුරගන්නේ කොහොමද? අපි කෑම රුචිය වැඩි වෙනවා. අපි කොච්චර කෑවා වුණත් බර අඩු වෙනවා. වෙවුලන්න ගන්නවා. පපුව ගැහෙනවා දැනෙනවා. වැඩියෙන් දාඩිය දානවා. උෂ්ණත්වය දරා ගන්න බැරි වෙනවා. නිින්ද යන්නේ නැහැ. කොණ්ඩේ යනවා. මල පහ දීරුවට යනවා. ඒ වගේ වෙනස්කම් සිද්ධ වෙනවා. සමහර අවස්ථාවලදී ඇස් ඉදිරියට නෙරා වුණත් පුළුවන්. කාන්තාවන්ගේ මාසික ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ යන රුධිර ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වෙන්න පුළුවන්. මේ ලෙඩේ එක එක හේතු වලට අනුව එන්න පුළුවන්. මේ ලෙඩේ හොයාගත්තාම ඒකට හේතුවත් වෛද්‍යවරු හොයලා බලනවා. මම මේ කියපු ලක්ෂණ ඔයාලටත් තියෙනවා නම් ඔයාලගේ වෛද්‍යවරයව හම්බ වෙන්න. එතකොට අදාළ පරීක්ෂණ කරනවා. TSH, T3, T4 වගේ පරීක්ෂණ තමයි මුලින්ම කරන්නේ. ඒ වගේම රෝගය හඳුනාගත්තට පස්සේ ඒකට ප්‍රතිකාරات තියෙනවා. මට හම්බුන සමහර රෝගීන් ඉන්නවා. ඔවුන් තයිරොයිඩ් බෙහෙත් ගන්න පටන් ගත්තොත් ජීවිත කාලෙම ගන්න වෙනවා කියලා බෙහෙත් නොගෙන ඉන්නවා. ඒකෙන් ඔයාලගේ ශරීරයේ හැම පද්ධතියක්ම වගේ ප්‍රශ්න ඇති කරනවා. ඒ නිසා බෙහෙත් ගන්න එක හරිම වැදගත්. මේ ලක්ෂණ ඔයාට හරි ඔයාගේ පවුලේ කෙනෙක්ට හරි තියෙනවා නම් වෛද්‍යවරයෙක් හම්බ වෙලා මේ පරීක්ෂණ ටික කරගෙන ලෙඩේ තියෙනවද කියලා හරියටම හොයාගෙන අනිවාර්යයෙන්ම බෙහෙත් පටන් ගන්න. මේ වීඩියෝ එකට ඔයාලට හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, තව කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්න, අලුත් වීඩියෝ ඉක්මනින්ම ගන්න සබ්ස්ක්‍රයිබ් කරගන්න. බොහොම ස්තුතියි.